හරහා ගමන් කරන ආදරණීය පෙම්මියලට කියන්නේ චුට්ටක් අපි ක්‍රීඩා පිටියෙන් ඉවතට ගමන් කරමු. ආදරණීය දෙපළට ඇතුළේ ඉන්න අපේ දැන් තරගය ආරම්භ කරන්න සියල්ල සූදානම් ආරම්භ. ක්‍රීඩා පිටිය හරහා ගමන් කරන්නට එපා. ක්‍රීඩා පිටියේ තුල රැඳී සිටින සියලු දෙනාටම අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා ක්‍රීඩා අපි පස්සට තරග නිමාවෙන් පසුව ඔබට පිළිවන් ඒ ඡායාරූප ගැනීමට. ක්‍රීඩා පිටියේ ඉන්න කට්ටිය එළියට යන්න. සහර ප්‍රෙස් ටිරන් අකුරස් පැන්ටා ටිරන් පැන්ටා ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් මම ක්‍රීඩා පිටියට ආපු බොහොම අපූර්වතම ආරම්භක ක්‍රීඩා යුගලය ඔයගොල්ලෝ මම හිතන්නේ අපූර්වට බොහොම සතුටින් ක්‍රීඩා පිටියට ආපු බොහොම අපූර්ව ඉදිරිපත් කිරීමක් සමග ක්‍රීඩා පිටියට ආපු දෙපළ තමයි වෙනදා සංදර්ශනාත්මක රංගනයන් ඉදිරිපත් කළා. අපූර්ව රංගනය. තවමත් එවැනි ආකාරයේ සංදර්ශන කෙටියෙන් තමයි අපිට දකින්න තිබෙන්නේ. ඒට හේතුව පන්දු වාර 2යි පන්දු 6ක් පමණයි ඉතිරිව තිබෙන්නේ. මෙන්න සුදිත් අසීන් සමගින් වර්තමාන එළිමහන් ප්‍රසංග වේදිකාවේ දිගම කොණ්ඩය ටිරන්ගේ කොණ්ඩේ අනිවාර්යයෙන්ම රවුලත් ඒ වගේම එයා යන වේලු මේ පර්පල් රේන්ජ් ලු පර්පල් රේන්ජ් එකට වැඩි තැනක් හිමි කර දෙන්නට ටිරන් සූදානම් වෙද්දී කෙසේ වෙතත් මෙන්න විනිසු අන්දපල ක්‍රීඩා පිටියේ අවතීර්ණ වී තිබෙනවා. ඒ නිසා තරගය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නේ. මෙන්න විනිසුරුවන් සූදානම්. මම අපි මුහුණු පොතේ නිරන්තරයෙන්ම දකිනවා ටිරන් ක්‍රිකට් ගහනවා ප්‍රැක්ටිස් කරනවා අනිවාර්යෙන් හොඳ බ්‍රේව් සංගීත කණ්ඩායමේ පළමු පන්දුව පිළිගැනීමට සූදානම් ටිරන් මෙන්න සූදානම සුජිත් අස්වින් දිවෙන පන්දුවයි සඳහා වේගය වැඩි කරමින් ටිරන්ට නමුත් ඉක්මන් ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කරගත්තා. පහර කෙලකා නමුත් පිටේම දුන්නේ පන්දුව අවශ්‍ය නැහැ ලකුණයි අවශ්‍ය කියන මතය තමයි මම හිතන්නේ මෙවැනි තරගයක එක ලකුණක් ලබා ගැනීම ප්‍රමාණවත් වේවිද. සාමාන්‍යයෙන් ටිරන් කල්පනා කරලා තිබෙන්නේ ඒක නෙවෙයි. සුදිත් අසේන්ගේ පන්දුවකට මම හුරුබුහිටි කෙනෙක් සුළඟට ගැස්සෙන කෙනෙක්. හැබැයි මේකට හරියන්නේ ෆැන්ට වගේ හැඩි තැඩි ශරීර සෞඛ්‍යයක් තිබෙන කෙනෙක් කියා. ඒක නිසා වෙන්නට ඇති වැඩි අවස්ථාව ලබා දෙන්නට උත්සාහ කරන්නේ. මෙන්න ඒ ලකුණු 6යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා ඉහළට යනවා. ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව. දේවට අභියෝගය දෙන්න හොඳම පිටිකරුවා ෆැන්ටා කියන තැන තියාගෙන සුජිත් අසේන්ගේ පන්දුව පිළිතුරු සපුරා කියන්නට පුළුවන්. ෆැන්ටා වෙන්න සුජිත් අසේන් මේ පන්දුව මේ පන්දුව තුල මේ පන්දු වාරයේ අවසන් පන්දුව සුජිත් අසේන්ගේ නියමුවන එවර නම් සාර්ථක වූයේ නැහැ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව පන්දු වාරයේ නිමාව දක්වනවා. දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට කඳවන්නේ කවුරුන්ද? දැන් ලකුණු 7ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. තවත් පන්දු 3ක් ඉදිරිව තිබෙනවා මොන දීම සඳහා මේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ටිරන් සූදානම් පන්දුව පිළිගැනීම සඳහා වෙන දිවෙනවා. ඉක්මන් ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කරගන්නවා ඩිලාන් පන්දුව රැගෙන බාර කරද්දී පන්දුව බන්නාගේ අන්තයට ඩිලාගේ අතට දීලා පන්දුව ලකුණක් ලබා ගත්ත කියන්නට පුළුවන්. ෆැන්ටට වැඩි අවස්ථාවක් පන්දුව දීලා ලකුණක් ලබා ගත්තා. ඔහු අස්සලටමයි පන්දුව දුන්නේ. දණ්ඩි අල්ලනවා කියා එදා සටහන් කරේ ඔය මෙන්න සහර ප්‍රෑෂ් ප්‍රහාරක පිටිකලුවා ෆැන්ටා මෙන්න ෆැන්ටාගේ
පිටෙන් උඩ පාන්දුවක් ලෙස යදී යන්නේ පිටින් ලකුණු 6යි. ලකුණු 6යි. දරන්ත පහරක් එල්ල කරා. ලකුණු 14යි මුල් ලකුණු සංඛ්‍යාව. ආරම්භක ප්‍රතිකාරුවන් නෙවලයේ කෙසේ වෙතත් තව එක් පන්දුවක් පමණයි තිබෙන්නේ මේ පන්දු වාරය තුල ක්‍රියාත්මක කරන්න. අවසන් පන්දුව අපේ නිශා වන්නිආරච්චි පැමිණ තිබෙනවා. අපිට පේනවා ඒ අන්තයේ සිට සුන්දර කතා බහක නිශා වන්නිආරච්චි වඩා ස්තුතියි මේ පැමිණි පිළිබඳව. වරක් ෆීඩ්බැක් සංගීත කණ්ඩායම දෙවරක් ජයග්‍රහණය කරපු මේ සිටි කණ්ඩායමේ මෙහෙයුම් කරුවා බවට පත් වී සිටියේ ඔහු අද දවසේදී ගායන ශිල්පී කැරියර් තමයි එකතු වෙන්නට පැමිණ තිබෙන්නේ. ඒ අනුව ලකුණු 21යි මුල් ලකුණු සංඛ්‍යාව සාරා ප්ලස් සංගීත කණ්ඩායම දෙසින් බැලූ කල ලකුණු 21ක් ලබාගෙන ලකුණු 6ක් වේ යුතු උඩ පන්දුවක් ලෙස ඇදී යනවා. ලකුණු 6ක් හැටියට සනාත බෙදී ලකුණු 27යි මුල් ලකුණු සංඛ්‍යාව. ජයග්‍රහණය සඳහා ලකුණු 28ක් අවශ්‍යයි පන්දු 6ක් තුල. පිටේ පන්දු රැකීමේ කටයුතු සඳහා සාරා ප්ලස් කණ්ඩායමේ ක්‍රීඩකයන් පැමිණෙමින් තිබෙනවා. ආරම්භක ප්‍රතිකාරුවන් නියුගලේ ලකුණු 27යි. 28ක් අවශ්‍යයි ජයග්‍රහණයට. ලකුණු 28ව ලකුණු 27යි. පන්දු 6ක් තුල ලකුණු 28ක් අවශ්‍යයි ජයග්‍රහණයට. සංවිධායක දිමුතු එන්නකෝ වේදිකාව පැත්තට. දිමුතු මේ බරක් කිරීම සංවිධායක මණ්ඩලයේ දිමුතුලායි. දිමුතු ඔබටයි ආරාධනය.
බ්‍රේව් ආඩම්බර පන්දු යවන්න පන්දුවට පහර දෙන යුගලයේ ක්‍රීඩා පිටියට පිවිසෙන්න බ්‍රේව් ආරම්භක යුගලය බ්‍රේව් ලකුණු 28ක් අවශ්‍යයි. ලකුණු 28ක් ලබා ගත යුතුයි. ජයග්‍රහණයට 28යි ලබා ගත්තේ 27යි. කණ්ඩායම ලකුණු 27ක් ලබා ගත්තා. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 28ක් ලබා ගත යුතුයි බ්‍රේව් සංගීත කණ්ඩායම. ජයග්‍රහණය සඳහා ලකුණු 28ක් අවශ්‍යයි. ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි. ආරම්භක ප්‍රතිකාරුවන් යුගලයේ සුදිත් අසෙන් සමගින් ප්‍රතිකාරණය සඳහා ලකුණු 28ක ලකුණු සංඛ්‍යාවක් කරා යන ගමන්ට ඉන්න ලබාගෙන දැන් සූදානම් සුජිත් අසෙන් පන්දු යවන සියල්ල සූදානම් තිරන් අකුරු රැස් ප්‍රථම පන්දුව ක්‍රියාත්මක කරන්නට සූදානමින් බලාපොරොත්තු සහගතව උද්‍යෝගකර ස්වභාවයෙන් යුතුව පන්දුව ක්‍රියාත්මක කිරීමේ අභිලාෂයෙන් යුතුව සූදානම් පන්දුව ක්‍රියාත්මක කරන්නට dan dan siapa sūdanam apa තිරන්ගේ පාදය යම් ආබාධයකට තුඩු දී තිබෙන ආකාරයක් තිබෙන්නේ මස් පිටි පෙරලීමක් වගේ මා දකින්නේ මස්පිඩු පෙරලීමක් සිදු වෙනවා මගේ මතකයක් තිබෙනවා ඔයිට අවස්ථාවකට පෙර ආතුවත් එවැනි ආකාරයේ මස්පිඩු පෙරලීමක් සිද්ධ වෙන්නේ මොකද කණ්ඩායමේ සිටින ප්‍රවේගකාරී මන රංගනයෙන් සහිතව ෆැන්ටා ක්‍රීඩා පිටියේ තමන්ගේ අනසක පතුරවන්නට සියල්ල සූදානම් සුජිත් අසේනුත් බැරි ගාතේ අපිට පේනවා ඒ සහයෝගය ලබා දෙනවා ෆැන්ටාට මෙන්න දැන් යාලි සූදානම් තිරන්න කුරැස දෙවන පන්දුව ක්‍රියාත්මක කරන්න තවමත් ලකුණු ලබා ගත්තේ නැහැ ස්ථානගත කිරීම සාර්ථක කර ගනිමින් මෙන්න තිරන් අකුරැස්ස සහ තරිඳු කොස්තා තමයි කණ්ඩායමේ නියමුවන් දෙපළ බවට පරිවර්තනය වෙන්නේ ජයග්‍රහණය කරා රැගෙන යන්නට මෙන්න ලකුණු 6ක් හැටියටයි සටහන් වන්නේ ප්‍රථම ලකුණු ලබා ගැනීම දෙවන පන්දුවේදී ලකුණු 6ක් ලබා ගන්නවා ඔහුගේ පාදයේ ආබාධය නිසා නිවැරදිව පන්දු යැවීමේ යම් අපහසුතාවයක් තිබෙන බව තමයි අපට පෙනෙන්නේ කෙසේ වෙතත් දැන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමේ අවිලාෂයෙන් යුතුව ඔහු යවන පන්දුවාරයේ අවසන් පන්දුව සුජිත් අසෙන් වෙත තිල්න කර ලබා දෙන්නට මෙන්න දිවෙනවා වේගය අඩාල කරමින් පිටතටමයි ලැබෙන්නේ තරින්දු ඉන්නවා එක් ලකුණක් පමණයි ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ මෙන්න දෙවන ලකුණ වෙනුවෙන් දුවනවා ලබුත් අනවශ්‍ය කලබල වීම මත ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට සිදු වෙනවා කියන කාරණාව මතක් කරන්නට ඕන. ලකුණු 8ක් හැටියටයි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7ක් හැටියටයි සටහන් වන්නේ. ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව. තවත් පන්දු 3ක් පමණයි ඉතිරිව තිබෙන්නේ මුහුණ දීම සඳහා. ඒතරම් පහසු ඉලක්කයක් නොවේ තිබෙන්නේ. තරිඳු කොස්තා තමයි ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව.
ලකුණු 28ක් අවශ්‍යයි ජයග්‍රහණයට. තව ලකුණු 21ක් ලබා ගත යුතුයි. රන්දිස් තිබෙන්නේ. කොස්තානා බවල තුනට කීයක් සාමාන්‍ය පන්දු 3යි 6 පහරවල් 3ක් එල්ල කළත් ලකුණු 18යි. නමුත් අපට විශ්වාස කරන්නට හැකියාවක් නැහැ. නිපන්දු සහ වයිට් පන්දු යොමු කිරීමෙන් වැළකී සිටින්නේ නම් මේ ලකුණු සංඛ්‍යාව රඳවා තබා ගන්න වටිනාකමක් තිබෙනවා. කොස්තාගේ මේ පන්දු තුනට ලකුණු 21ක් ලබා ගත යුතුයි. පන්දු තුනට ලකුණු 21යි. ලකුණු 21ක් අවශ්‍යයි. 20ක් අවශ්‍යයි. 21ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. ජයග්‍රහණය සඳහා ලකුණු 21ක් අවශ්‍ය වෙනවා. පන්දු 3යි තිබෙන්නේ ඉතිරිව. පන්දු 3යි ලකුණු 21යි. ලබාගත හැකිද නොහැකිද? අය පහරවල් 3ක් ගියත් ලකුණු 18යි. අනිවාර්යයෙන්ම පන්දු දෙකක් ගියාම වෙනස් වෙන්නේ. සාරින්දු කොස්තා සදේ මෙහෙවීම වෙන්න උඩ බන්දුවක් ප්‍රදීප් ලකුණු දෙකක් ප්‍රතිමාන කරගන්නවා. අනවශ්‍ය කලබල යෝග්‍ය වන්නේ නැහැ. තවත් සම්පූර්ණ වාසිය මේ වෙන විට සහර බ්ලැස් සංගීත කණ්ඩායම පැත්තට හැරිලා අවසానයි. අනිවාර්යෙන්ම විශේෂ යමක් සිදු නොවුනොත් බ්‍රේව් සංගීත කණ්ඩායමට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ. අවසන් පන්දුව වයිට් පන්දුවක් නෝබෝල් පන්දුවක් නොවෙන්නට වග බලා ගැනීමයි. කෙටි ලකුණ ගැටලුවක් නැහැ. ඒ අනුව අවසන් පන්දුව අනවශ්‍ය කලබල වීම සහ තවත් දැන් ඔවුන් මේ පන්දු යොමු කිරීම කරන්න ඔවුන්ගේ ක්‍රීඩා විලාසයට උත්තේජනයක් ලබා ගන්න. අවසන් පන්දුවේ ලකුණු අවශ්‍යයි 18. 18 පාරවල් නැහැ නේ. 18 පාරවල් තිබෙනවා. ඒක ඇවිල්ලා මේ නෙමෙයි මාර්ග ධාවනේ නැත්තම් බස් රථ ධාවනේ 18 තිබෙන්නේ. මම දන්න විදිහට නම් කෙසේ වෙතත් අවසන් පන්දුව ක්‍රියාත්මක කරන්නට තරිඳු සූදානම් ප්‍රේයට එරෙහිව ලකුණු 18ක් ලබා ගතේ. තරගයේ ජයග්‍රහණය කරන තරිඳු කොස්තා ඉතාමත් හොඳින් පන්දු යවුවා. එවන ජයග්‍රහණය කරගෙන ලබන සිදුවේ සංගීත කණ්ඩායම බම් අපූර්ව රංගනය ෆැන්ටා සහර ප්‍රෑස් ආරාධනය අවසන් මහා තරගයේ සහර බ්ලැස් ෆැන්ටාගේ රංගනය අන්තර්ජාලය හරහා ලෝකේ පුරා විසිරවා හරිනවා සජීවී අයුරින්. සම්පත් කුමාරසිංහගේ සුබපැතුම් එකතු වෙනවා ෆැන්ටාට.